හෙලෝ ගයිස්, ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ඕගොල්ලෝ අදත් අපේ YouTube channel එකට. ඉතින් ඔන්න අද අපි යන්න තීරණය කරා ලස්සන තැනක් බලන්න. ඉතින් අපි ගමන පටන් ගත්තා. ඉතින් අද යන්න නම් තියෙන පිටපැද්දට ටිකක් දුරයි, සාමාන්‍යයෙන් කිලෝමීටර් 150ක විතර වගේ ගමනක්. ඉතින් අපි උදේම පිටත් වුණා. ඉතින් අද අලුත් පිරිසකුත් ඉන්නවා අපිත් එක්ක, අපේ මල්ලිලා අම්මලා කට්ටියත් යනවා. ඉතින් අපිත් එක්ක ඉතින් අද බයිසිකලෙන් නම් ටිකක් ඉඩ මදි. මොකද අද 3 දිනක් දාගෙන තමයි යන්නේ. ඉතින් වෙනද වගේම හැමදාමත් ඉතින් අදත් අපිට ආශිර්වාද ගන්න හම්බුනේ පරගොඩ පන්සලෙන්. ඉතින් අපි පරගොඩ පන්සල ගාව නතර වෙලා පඳුරක් දාලා තමයි අපේ ගමන පටන් ගත්තේ. ඉතින් හැමදාම වගේම අපි මුලින්ම ගියා උදේට කන්න. ඉතින් අපි ඒකට තෝරගත්තේ අද ඉමදු අජන්ත බේකරි එක. ඉතින් මේකෙත් කෑම රසයි. අපි කෑම ඉක්මනින්ම කාලේ ඉවරලා ගමන යන පිටත් වුණා. ඉතින් දැන් අපි අකුරැස්ස පාස් කරලා තමයි ඉන්නේ. ඉතින් අද ගමන නම් ටිකක් අසීරුයි. මොකද අද බයිසිකලේ 3 දිනක් දාගෙන යන්නේ. ඒ තරම්ම ලේසි නෑ. නමුත් පිටිපස්සේ ඉන්න පොඩි මල්ලි අපේ කෙට්ටු නිසා වැඩේ එච්චර අමාරුනෙත් නෑ. ඉතින් අපි දැන් මේ මාරම තමයි පහු කරගෙන යන්නේ. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් මාරම වැවේ නිර්මාණය කරන තොරණ ඉදි කරන්නේ ඉතින් මේ වැවේ තමයි. අපි ගිය පාරත් ඇවිල්ලා බැලුවා තොරණ හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන මේ වැව. ඉතින් අපි දැන් මේ පහු කරගෙන යන්නේ හුලන්දාව ස්ටේට් එක. ඉතින් මේ පාරත් මේ ටිකත් හරිම ලස්සනයි. ඉතින් අපි ගමනාන්තයට යන්න කලින් මුලින්ම ගියේ අපේ ඥාති ගෙදරක. ඉතින් එහි ගිහිල්ලා තමයි එතනින් පස්සේ තමයි අපි ගමන ආයෙ පටන් ගත්තේ. ඉතින් අපි මේ එහි ගියාට පස්සේ එහි ලස්සන පුංචි යාළුවෙක් ඉඳලා මේ ඉන්නේ යා. ඉතින් අපි ගියාට පස්සේ අපේ මාමා ඉතින් කුරුම්බ ටිකක් කඩාගෙන ආවා. ඉතින් අපි එහි ටිකක් වෙලා ඉඳලා ගිමන් හැරලා තමයි ආයෙ ගමන පටන් ගත්තේ. ඉතින් අපි ආයෙත් ගමන පටන් ගත්තා. ඉතින් අපි ගමන පටන් ගත්ත ගාම පුංචි යාළුවෙක් ඉන්නවා අපේ පාරේ. ඉතින් අපි පොඩ්ඩ වෙලාවක් බලාගෙන ඉඳියා එයා අපේ පැත්තට හැරෙයි කියලා. නමුත් එයා නම් අපේ පැත්තට හැරුණේ නැහැ. ඉතින් අපි අද මේ යන්නේ තුන්දොළැල්ල බලන්න. ඉතින් මේ එළමල් දිනිය තමයි තියෙන්නේ. එළමල් දිනිය රජමහා විහාරයේ ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් කට්ටිය දන්නවා. ඉතින් ඒ කිට්ටුම තමයි මේ තුන්දොළැල්ල තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවා ඇති මේ තියෙන්නේ නිල්වලා ගඟ. ඉතින් පිටපැද්දරින් පස්ගොඩ පාරේ හැරිලා තමයි යන්න තියෙන්නේ. ඉතින් පිටපැද්දර ඉඳලා කිලෝමීටර් 7ක විතර වගේ දුරක් තමයි තියෙන්නේ මේ තුන්දොළැල්ල බලන්න යන්න. ඉතින් පස්ගොඩ පාරේ ටික දුරක් යනකොට දංකොළුව ශ්‍රී දුමින්දාරාමය කියලා පන්සලක් තියෙනවා, විහාරස්ථානයක්. ඉතින් එතනින් දකුණට හැරෙන්න ඕන. ඉතින් ඊට පස්සේ මේ පාරේ යනකොට තියෙනවා බුදුමැදුරක්. මේ බුදුමැදුර ගාව ගහලා තියෙනවා මේ එළමල් දිනිය රජමහා විහාරය කියලා. ඉතින් එතන පාර දෙකට බෙදෙනවා. එතනින් දකුණු පැත්තට හැරිලා තමයි ටික දුරක් යන්න තියෙන්නේ. ඉතින් අපි යනකොට දැක්ක විදේශිකයෝ කට්ටියකුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ එළමල් දිනිය කියන්නේ දේශ විදේශ සංචාරකයෝ සියලුම දෙනා නිතරම එන යන තැන.
ඉතින් අපි එළමල්දිනේ රජමහා විහාරය යන්න හිතාගෙන ආවේ නැහැ. ඇත්තටම අපි ඒකට සුදුසු අන්දමින් සැරසිලා ආවේ නැහැ. ඉතින් කාට හරි අයිඩියා එකක් ගන්න ඕන නම් එළමල්දිනේ රජමහා විහාරයට යන විදියත් අපි පෙන්නලා තිනවා. මේ තියෙන්නේ එළමල්දිනේ රජමහා විහාරයේ මකර තොරණ. ඉතින් අපි තුන්දොලැල්ල බලන්න යන තැන පහු කරගෙන තමයි මේ එළමල්දිනේ රජමහා විහාරයේ මේ මකර තොරණ ගාවට ආවේ. ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා ඉතින් අපි ආපස්සට යමු අපේ ලොකේෂන් එකට. ඉතින් මේ තැන තියෙන්නේ එළමල්දිනේ රජමහා විහාරයට මීටර් 700ක් විතර මෙහාට වෙන්න. ඉතින් මෙන්න මේ මඩුව තමයි තියෙන්නේ. ඉතින් කාට හරි තැන අඳුර ගන්න ඕන නම් මෙතන තාම බෝඩ් එකක් නම් දාලා නැහැ. ඉතින් මේ මඩුව ළඟින් පහලට යන්න ඕන. මේ ගමේ ඕනම කෙනෙක්ගෙන් එළමල්දිනේ රජමහා විහාරයේ කිට්ටුවට ඇවිල්ලා ඇහුවොත් කොහොමද තුන්දොලැලට යන්නේ කියලා ඕනම කෙනෙක් දන්නවා. ඉතින් ඊළඟට මේ ඉන්නේ අපේ කතාවේ මේන් කැරක්ටර් එකක්. ඉතින් මේ තමයි කිරි මාමා. ඉතින් මෙතන තුන්දොලැල්ල ගාව කට්ටියට ආරක්ෂාව දෙන්න මේ තුන්දොලැල්ල බලාගන්න ඉන්නේ මේ කිරි මාමා තමයි. ඉතින් ගොඩක් ලොකු සහයෝගයක් යන ඕන කෙනෙක්ට ලබා දෙනවා. ඉතින් මෙතනට යන අයට ඇඳුම් මාරු කරගන්න තියෙන මඩුව තමයි ඔය දැන් පේන්නේ අපිට. ඉතින් අද නම් ටිකක් වතුර වැඩි දවසක් තමයි. ඉතින් මේ පේන්න තියෙන තුන්දොලැල්ල තමයි. ඉතින් මෙතනින් එහා පැත්තට යන්න ඕන. මොකද අපි නාන්නත් එක්කම තමයි ආවේ. නාන ටැංකිය තියෙන මෙතනින් එහා පැත්තේ. ඉතින් මෙතනින් එහාට අපිව එගොඩ කරන්නේ මේ කිරිමාම තමයි. ඉතින් මේ අවට පරිසරය ගැන නම් ඇත්තටම කියන්න වචන නෑ. පුදුම සුන්දරත්වයක් තියෙන්නේ. ඉතින් අපි හිතුවා මේ සීතලත් එක මේ වටපිටාවත් එක කූඩල්ලෝ එහෙමත් ඇති කියලා. ඒත් ඇත්තටම කියන්න ඕන අපේ කිසිම කෙනෙක්ගේ එකම එක කූඩල්ලෙක්වත් එල්ලුනේ නැහැ. ඉතින් මේ අපේ මේ වීඩියෝ එක ගන්නෙත් මේ කිරිමාම තමයි. ඉතින් කිරිමාම අපිට හැමදේටම උදව් කරනවා. අපේ බෑග් ගෙනියන්න, එතකොට ෆෝන් පර්ස් ඒ හැමදේම පරිස්සම් කරගන්න වගේම මෙතන දැන් ටැංකියට ගියාට පස්සේ පීනන්න එතන ඒ ටැංකියේ සාමාන්‍ය ගැඹුර අඩි 4ක් විතර වගේ වෙනවා. නමුත් මැද පොඩි තීරුවක් තියෙනවා කියලා අපිට කිරිමාම කිව්වා. ඒ මැද තීරුව සාමාන්‍යයෙන් අඩි 7ක් විතර ගැඹුරයි. ඒ වුණාට ඒවටත් ආරක්ෂක මෙවලම් හැමදේම කිරිමාමම සපයනවා. ඉතින් ඒ නිසා මෙතන බය නැතුව ගිහිල්ලා නාලා කරදරයක් නැතුව පරිස්සමට ඉන්න පුළුවන්. ඉතින් මෙතන තමයි අපි නාන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බැලුවහම පේනවා මේ වතුර කොයිතරම් පිරිසිදුයිද කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් මෙතන සාමාන්‍ය ප්‍රමාණය අඩි 4ක් වුණාට ඇත්තටම අර කිව්වා වගේ මැද පොඩි තීරුවක් තියෙනවා. එතන චුට්ටක් ගැඹුරුයි අඩි 7ක් කියලා තමයි කියන්නේ. ඉතින් කොයි වෙලාවකවත් බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කිරිමාම කෝට්ටක් තියාගෙන ළඟටම වෙලා ඉන්නවා. ඉතින් ඕනම සාමාන්‍ය පීනුම් හැකියාවක් තියෙන කෙනෙක්ට මෙතන පීනන්න නාන්න පුළුවන්.
ඉතින් ඔයාලට වීඩියෝ එක බලාගෙන යද්දි පේනවා ඇති අපිට කිරිමාම කොයිතරම් සහයෝගයක් දෙනවද කියලා. ඉතින් ඇත්තටම කිරිමාම මෙතනට මුදලක් නම් මේ ගාන කියලා අය කරන්නේ නැහැ. නමුත් අපිට මේ දෙන සහයෝගය වෙනුවෙන් අපි මුදලක් දීලා අපි රුපියල් 500ක් තමයි දුන්නේ. ඇත්තටම අපි දන්නේ නැහැ ඒ ගාන ඇතිද කියලා. නමුත් ඉතින් අපිට ගාණක් කියන්න නැති නිසා අපි කතා වෙලා ඒ මුදල තමයි කිරිමාමට දීලා ආවේ. ඉතින් මෙතන බලන්න යන ඕනම කෙනෙක්ට පරිස්සමෙන් විශ්වාසවන්තව ගිහින් එන්න පුළුවන් තැනක් තමයි මේ තුන්දොලැල්ල කියන්නේ. ඉතින් අපි මෙතනට යන අයට කිරිමාමගේ කන්ටැක්ට් නම්බර් එක දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක්ට ඉන්නවනම් වේලසනින් කතා බහ කරලා ඇරේන්ජ් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක තමයි ලස්සන තුන්දොල ඇල්ල බලන්න ගිහපු ගමන. ඉතින් ඊට පස්සේ අපි ආපස්සට පිටත් වුණා. පිටත් වෙලා අපේ ඥාති ගෙදරට ගිහිල්ලා දවල්ට එහෙන් කෑම කාලා එහෙම මාවා. ඒ ටිකේ වීඩියෝස් නම් අපි ඇඩ් කරේ නැහැ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න, තව ඉස්සරහට අපි අලුතෙන් දාන වීඩියෝස් බලන්න අපි එක්කම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි වීඩියෝ එකෙන් අද දවසට සමු ගන්නවා.